සුබදාසක් මදත් ඔයගොල්ලෝ කඳන් සංග්‍රහ සායතනයක එකතුලා ඉන්නේ. වහින වෙලාවට ඔයගොල්ලන්ගේ ජනෙල් වලින් කිරිකඩ ගහනවද? එහෙම නැත්නම් වතුර එනවද? බැල්කනි වල මොකද වෙන්නේ? බැල්කනි වලින් ඇතුළට වතුර එනවද? ඉරිකඩ ගහනවද? ඒ ජනෙල් සවුන්ඩ් වෙනවද කියලා සහ ඒවට කරන්න ඕනේ විදිහට සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ගේ තියෙන බොක්ස් ටයිප් නිවසක් නම් ඒ නිවසට හරියන විදිහේ කැනප් එකක් හරි ලැබ් එකක් හරි තමයි බලලා ඩිසයින් කරන්න ඕනේ මේ වතුර එනවා නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ජනෙලට පොඩ්ඩක් යටින් ස්ලැබ් එකක් ගහනවා ආපහු උඩින් ස්ලැබ් එකක් ගහනවා අඩි 3ක් විතර දිගට. ඊට පස්සේ දෙපැත්තෙන් ඉච්ච දෙකක් බඳලා කවර් කරනවා. එතකොට ඒක අර ඇවිල්ලා තියෙන ඩිසයින් එකට සහ ඒ ගෙදර අවුට්ලුක් එකට මොකවත් වෙනසක් වෙන්නේ නැහැ. මගේ මම කතා කරන එකේ යටින් යනවා කරපු සාම්පල් එකක්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔය විදිහට දෙක හොඳයි. ඊළඟට වියදම අඩුවෙන් කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ජනේලයට ලුව බ්ලයින්ඩ් එකක් හරි බම්බු බ්ලයින්ඩ් එකක් හරි දාන්න. ඇලුමිනියම් ජනේල් කරලා තියෙන එකත් දෙපැත්තෙන් හරි වටෙන් හරි එනවනම් වතුර කාන්දු වෙනවනම් ඒකට කරන්න තියෙන හොඳම දේ හොඳට සිලිකන් කරන එක. සිලිකන් හරියට කරගත්තට පස්සේ වතුර ආපහු ඇතුළට එන්නේ නැහැ. මැදින් හරි දෙපැත්තෙන් හරි ආපහු ජනෙල් පියන එනවනම් අර රබර් බීරින් එකේ ගැටලුවක් තියෙන සමහරවිට අවුවට කර වෙලා ලංකාව වගේ රටක ගොඩක් අවුව එනවා ආපහු ඒ වගේම වැස්සක් එනවා. ඒකට ඒ රබර් බීරින් එක කර වෙනවා වගේ වෙනවා. ඒකට අලුතෙන් රබර් බීරින් දැම්මාම ඒක හරියනවා. ඊළඟට ඔයගලන්ට කැනපි වගේ දෙයකට පුළුවන්. නමුත් බොක්ස් ටයිප් එකකට අපි තරම්ම කියන්නේ නැහැ මේ වගේ දෙයකට යන්න කියලා. මොකද ඒකේ ස්ට්‍රක්චර් එක හැඩය ඉස්සරහා පෙනුම සම්පූර්ණ වෙනස් වෙනවා. වහලේ වගේ දෙයක් ගහලා තියෙන කේකට ඒ වගේ දෙයක් යෝග වහලයක් වගේ එකක් ගහලා තිබිලා ඉරිකඩ ගහනවා නම් ආපහු ජනෙල් වතුර එනවා නම් ඒකට ගොඩක් හේතුව අඩි 3.5ක්වත් දිග නැතුව ඇති. ඊළඟ එක ඒ වහලේ එනකොට ගොඩක් ඉස්සරහට ඇවිල්ලා නැතුව ඇති. වහලේ මේ ගොඩක් ඉහළ මට්ටමක තිබ්බහමත් ඒ ජනෙල් වලට ඉරිකඩ එනවා. ඒ වගේ දෙයකට අපිට කියන්න පුළුවන් වැහි කූඩුවක් ඒ වහලේ යන ආනතිය සහ ඒ පාවිච්චි කරපු ද්‍රව්‍යම දාලා වැහි කූඩුවක් වගේ එකක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙරස් එකකට වගේ නම් පොලිකාබ්නේට් ෂීට් දාලා සාමාන්‍ය හොඳ වහලයක් ගැහුවා නම් වතුර එන්නේ නැහැ. හැබැයි ඒ ගහන වහලේ නිතරම මතක තියාගන්න අඩි 3ක් 3.5ක්වත් ජනේලෙන් එළියට පැනලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සාර්ථක වෙන්න අලුතෙන්ම ගයක් හදනවා නම් ඒ කියන්නේ බොක්ස් ටයිප් ගයක්. එහෙම නැත්නම් ස්ලැබ් එක දාලා යටටත්තුව නතර කරන්න ඉන්න ගයක් ඩිසයින් කරනවා නම් ඕවා හදන්න බලාපොරොත්තු වෙනවා නම් ස්ලැබ් එක අනිවාර්යයෙන්ම අඩි 3ක් එළියට පන්නන්න අඩි 3ක් මොකද මේ අඩි 3 ජනේලෙන් හිරිකඩ වල එන සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒක ඔයගොල්ලන්ට පසු කාලිනව ගොඩක් වටිනවා. අපි හිතන්න මායිම් පිටියක් කියලා. මායිම් පිටියකේ කෙරෝලෙන් වතුර බේරෙන්න ගන්නවා. ඒ වතුර බේරුණාම කොච්චර අපි වෙදශීල් පේන්ට් එකක් හෝ වෝටර් කළා අවුරුදු ගාණක් යනකොට යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඉතින් අපි මායමට ගන්න නැති පිටියක් තියෙනවා නම් හැකි පුළුවන් හැම විටම අඩි 3ක් හෝ 3.5ක් පිටියෙන් එළියට ස්ලැබ් එක පන්න ගන්න. ඔබ වහලයක් ගහන්න බලාපොරොත්තු වෙනවා නම් අලුතෙන් හදන එකක වහලය 3.5ක් පිටියෙන් අගුව කියනවා අපි අගුව අඩි 3ක් හෝ 3.5ක් එළියට පන්න ගන්න. ඒ වගේම පීලි හොඳට තියෙනවා නම් අර හිරිකඩ ගහන පාර ගොඩක් අඩු වෙනවා. ඊළඟ මේක විශේෂම දෙයක් ඒක ඩිසයින් කරද්දී ඔයගොල්ලන්ට කැමති නම් ඒක කරන්න පුළුවන් නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ අර ඉවසේ අවංකාරය සහ කැමැත්ත අනුව හොදාපදින. නමුත් මේක වටින දෙයක්. ජනේලයක් හෝ දොරක් කියන එළියට යන ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් බැල්කනි එක වගේ දෙයක තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් එතන දොරක් හෝ 6ක් උඩින් ඒ ජනේලේ සවි කරන්න. එතකොට අර වතුර පාර ගැහුවත් යට කඳ හරි පැත්ත හරි දිරණ එක කාලයක් යනකොට දිරණ එක නවතිනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිට මෙතෙන්දි මගහැරිච්ච දෙයක් කරේ නැත්නම් අපිට කියාගන්න බැරි දෙයක් තියෙනවා නම් ඔබගේ අදහස් සහ යෝජනා පහලින් කමෙන්ට් කරන්න. සියලු දෙනාටම